හායි ළමයි වෙල්කම් ටු අනු ක්වීන් YouTube channel. අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද ඉවතරන ලෙමන් ලෙලි දෙහිලි පාවිච්චි කරලා හිසට සත්කාරයක් කරගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ ලෙමන් ලෙලි ඒ කියන්නේ අර ඉවත දාන කොටස් තියෙනවානේ. ඒව අරගෙන අපි ඒකට උළු හාලුත් දාලා රත් කරගන්න තමයි ඕනේ. මම නම් මේක දරලිපේ කරන්න තීරණය කරා. මොකද සෑහෙන වෙලාවක් රත් කරන්න ඕන නිසා මේ ඒ විදිහට ඒ අදාළ දේවල් දාලා මේක ලිපේ තියලා රත් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට දාලා රත් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ හොඳට නටනකම් රත් කරගත්තට පස්සේ අපි ඒක බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක ඇවිල්ලා ඔයාලට තේරෙනවා ඇති දැන් සාමාන්‍යයෙන් ගෙදරක මේ වගේ දේවල් ඇත්තටම පාවිච්චි වෙන්නේ නැහැ. දැන් මේ පේනවනේ මේ ලෙමන් ලෙලි හැම හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේක හොඳ මේ ලෙමන් ලෙලි දෙහි ලෙලි කියන්නේ හොඳ විස බීජ නාශකනේ. එතකොට උළු හාල් වලින් අර තෙතමනය වගේ කොණ්ඩේ රඳන ගතිය තියෙනවා. එතකොට මේක හොඳට බ්ලෙන්ඩ් කරලා අර පල්ප් එකක් වගේ එනවා. ඒ කියන්නේ හොඳට බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා මේ ඔළුවට ගෑනකොට මේක ගෑවට පස්සේ තේරෙනවා. ඒ කියන්නේ කොයිතරම් ඒකේ ඔළුවට දැනෙනවා. ඒ කියන්නේ අපි ඒක ගාලා නෑවට පස්සේ දැනෙනවා අපිට කොයිතරම් ඔළුවට මේක සනීපද කියන එක. දැන් මේ විදිහට අර සැරින් සැරේ ඉතින් අර බ්ලෙන්ඩ් කරලා මිරිකලා අරගෙන ඒ කියන්නේ මුකුත් ඉවත නොදාන විදිහට පෙරලා එහෙම අරගෙන ඒ අපිට ඕන විදිහට මේක හදාගන්න පුළුවන්. මේක අර මේ හිස කෙස් වලට හොඳ සත්කාරයක්. මේක මම නම් දැකලා නෑ මීට කලින් කවුරුත් කරනවා. දැන් මේ වගේ දේවල් වලින් ඔය මේ වගේ දේවල් අර ගොඩාක් මේ අයින් කරනවනේ. නමුත් වැඩක් ගන්න පුළුවන්. ඉතින් ඒවා අපි තේරුම් ගන්නව නම් අපිට මේ ඒ නාස්තිය අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම දෙයක් අයින් කරන්න නැති විදිහට නැවත නැවත අර බ්ලෙන්ඩ් කරලා පිරාගෙන අපි දෙක දන්නවනේ නෝමලි අපි පොල් ගෙඩියක් වුණත් එහෙමනේ කරන්නේ. ඉතින් ඒ විදිහට මේකේ මේ ඒක හදා ගන්න ඕනේ. මේක ඉතින් දැන් මේ අවසාන ප්‍රතිඵලය මේ විදිහටයි එන්නේ. මේක බෝතලයක දාලා ෆ්‍රිජ් එකක තියාගෙන අපිට නාන වෙලාවට ගාලා හොදලා අරින්න පුළුවන්. කොණ්ඩේ හොඳට ඒ කියන්නේ තෙතමනය රඳලා හොඳට පිරිසිදු වෙනවා. ඉතින් මේ වගේ දේවල් තව ඉදිරියටත් දැනගන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.